අපිට පේන තරු ග්‍රහලෝක මන්දාකිණි කියන හැමදේම විශ්වයෙන් 105ක් විතරයි කියලා දන්නවද? එතකොට මේ ඉතුරු 95 කියන්නේ මොනවද? අපි දන්න ෆිසික්ස් වලට අනුව මන්දාකිණි එක එජ් එකේ තියෙන තරුවක පරිභ්‍රමණ වේගය මන්දාකිණි එක මැද තියෙන තරුවක පරිභ්‍රමණ වේගයට සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ. හැබැයි ඇස්ට්‍රොනොමර්ස්ලා දකිනවා මේ තැන් දෙකේම තියෙන තරුවල පරිභ්‍රමණ වේගය ආසන්නව සමානයි කියලා. මෙතනදී මෙයාලා තේරුම් ගන්නවා මොකක් හරි අඳුරගත්තේ නැති පදාර්ථයකින් නෙදෙන අමතර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකින් මේ මන්දාකිණි වල අග තියෙන තරු අල්ලගෙන ඉන්නවා කියලා. ඒ අඳුරගත්තේ නැති පදාර්ථය මෙයාලා ඩාර්ක් මැටර් විදිහට නම් කරනවා. හැබැයි මේ ඩාර්ක් මැටර් කියන්නේ ඇත්තටම මොනවද? කිසිම කෙනෙක් මේක හරියටම දන්නේ නැහැ. සමහර තියරිස් වලට අනුව තමයි මේක පදාර්ථයක් කියලා හඳුන්වන්නේ. මේ දෙ මොකක් වුණත් විශ්වයෙන් 127ක් විතර ප්‍රමාණයක් මේකෙන් ආවරණය කරගෙන තියෙනවා. ඊට පස්සේ 1988 දී සයන්ටිස්ට්ලා හොයා ගන්නවා විශ්වය එක්ස්පෑන්ඩ් වෙනවට අමතරව එක්ස්පෑන්ඩ් වෙන වේගයත් ටික ටික වැඩි වෙනවා කියලා. මන්දාකිණි වලට මෙහෙම වෙන්න හේතුව විදිහට සයන්ටිස්ට්ලා හඳුන්වලා දෙන්නේ ඩාර්ක් එනර්ජි එක. මේ ඩාර්ක් එනර්ජි එක විශ්වයෙන් 168ක් ආවරණය කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ඩාර්ක් මැටර් වලින් නිශ්චය අදින අතරේ ඩාර්ක් එනර්ජි වලින් නිශ්චය තල්ලු කරනවා. සමහරු කියනවා මේ ඩාර්ක් එනර්ජි කියන්නේ ස්පේස් එකේම කොටසක් කියලා. තවත් සමහරු කියනවා මේක ක්වොන්ටම් මෙකැනික්ස් වලට සම්බන්ධ දෙයක් වෙන්නේ නැති කියලා. මේක මොකක් වුණත් ඩාර්ක් එනර්ජි නිසා අපි දන්න ෆිසික්ස් වලට අලුත් විදිහ අර්ථකථනයක් දෙන්න වෙනවා. අන්තිමට අපිට නිගමනයකට එන්න පුළුවන්. අපිට ගෝචර වෙන්නේ නැති මේ ඩාර්ක් මැටර් සහ ඩාර්ක් එනර්ජි කියන දේවල් දෙක මත අපේ විශ්වයේ හැඩය රඳා පවතිනවා කියන එක.